This is the gift for 112 subscribers. ඉතින් driving simulator ශ්‍රී ලංකා තමයි දාන්න හිටියේ. හැබැයි මේ කාලයක් යද්දි මේ ගේම් එකක් අලුතෙන් ආව කියලා ආරංචියක් ආවා. ඉතින් ඒක තමයි අද ගහන්න හදන්නේ. ඉතින් ලස්සන ගේම් එකක් Ideal Games අදීශ ගේම්ස් කියලා දාලා තියෙනවා. ඉතින් මම මුලින්ම මේකේ තියෙන ෆීචර්ස් ටික බලමු. පොඩ්ඩක් ඉන්න සාද්‍ය අඩු කරගන්න ඕන ඔක්කොටම කලින්. හරි. එතකොට ග්‍රැෆික්ස් ලෙවල් එක අපිට හදාගන්න පුළුවන් low medium high කියලා. ඒක වැඩක් නැහැ. ගරාජ් එකට යන්න පුළුවන්. එතකොට ගරාජ් එකට ගිහිල්ලා අපිට මේ විදිහට බස් එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ වගේ ගොඩක් දේවල් අපිට කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙහෙම මේවත් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම කැමති බෆර් එක තමයි මම දැන් ඉතින් මෙහෙම තමයි. ඉතින් ගොඩක් ස්පොයිලර් එහෙම තියෙනවා ලස්සන ඒවා. මම පොඩ්ඩක් ආසෙක තමයි මම දැම්මේ. ඉතින් මෙහෙම ඉනිමග දාත හැකි. ඉතින් මම ඉනිමග දැම්මා. ඉතින් ඔන්න ඒකට මම කැමති හින්දා මම ඔන්න ඒකත් දැම්මා. ඊට පස්සේ මල්ටිප්ලේයර් මෝඩ් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ රූට් මෝඩ් එකට දැම්ම යන්න බෑ. අපි next update එක වෙනකන් ඉන්න ඕනේ. ඉතින් අපි ගාල්ල පැත්තේ යන්. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ ලස්සන. අපි පොඩ්ඩක් රවුමක් දාලා බලමු ගේම් එක ගැන. සුපිරි ගේම් එකක් තමයි. ඉතින් මරේ මරු යාළුවනේ. අර ලස්සනයි ඉතින් ගේම් එක. අදීශ මේ මියුසික් උත් දාන්න පුළුවන්. අපි ඉතින් පස්සේ චුට්ටක් ඒව දාගමු සාද්‍ය අඩු කරලා. නේ. එතකොට අපි මුලින්ම මේකේ ෆීචර්ස් ටික බලමු. මේකේ කැමරා වෙනස් කරගන්න පුළුවන්. කැමරා view එක තියෙනවා අර මගේ බටන් එක ගාව. ඊට පස්සේ මෙතන මනුස්සයා බස්සන්න පුළුවන්. මනුස්සයත් මරු සන්ග්ලාස් දෙකක් දාපු ලස්සන පොරක් ඉන්නේ. මෙයාව අපිට උඩ පන්නන්න පුළුවන්. ඒ වගේම වේගය වැඩි කරවන්න පුළුවන්. එච්චර ඒ කියන්නේ. එතකොට මේ සිග්නල් මේ එතකොට අනිත් පැත්තට මේ එතකොට හසාඩ් ලයිට්. ඊට පස්සේ මෙතන හෝන් තුනක් අපිට දීලා තියෙනවා. ඔය ටික තමයි. ඊපස්සේ මේ මොකද්ද කියලා නම් මම තාම දන්නේ නැහැ. මොකද්ද මේ කියලා තමයි මම තාම කල්පනා කරන්නේ. හරි මේ ඉස්සරහා ලයිට් බොස් ලයිට් තියෙන්නේ. ඉතින් බොස් කියලා ගහපු ලයිට් එකක් තමයි තියෙන්නේ. ඒක ඊට පස්සේ මේ මං හිතන්නේ LED වෙන්න ඕන. හරි ඒක LED තමයි. ඊට පස්සේ outdoor DJ එකක් තියෙනවා. ඒක outdoor DJ එක. ඊට පස්සේ මේ මොකද්ද මේ පොඩ්ඩක් ඉන්න. එතකොට ඇත්තට මේක මොකද්ද කියලා තාම ඒක ඔයාලා දන්නවනම් මේක මොකද්ද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නොකර ගේම් එක පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ කැමරා view එකත් මාරු ඔක්කොටම කලින් ඔයාලට පෙන්නන්න විශේෂ දෙයක් තියෙනවා. මම ඒක ගේම් එකේ වීඩියෝ එකේ අවසානයේට පෙන්නන්න. එහෙනම් අපි යන්. පොඩෙන් ඔයාලට සද්ද අහන්න දෙන්න ඕනේ. මරු සද්දයක් තියෙන්නේ. ෂෙඩ් එකේ පොලිමද කොහෙද? ඔව් ෂෙඩ් එකේ පොලිම. අපි ඉතින් ගාලු කොටුව පැත්තේ රවුමක් ගිහලෙමු. මේක හරි ලේසි යාළුවනේ පදින්න. අර කලින් ගේම් එක වගේ අමාරු නෑ පදින්න. ලංකාවේ බස් වගේමයි. සද්දෙත් එහෙමයි. මරු යාළුවනේ ඉතින් බස් එක ගානට ඇලවෙනවත් එක්ක මං හරි ආසාවෙන් ප්ලේ කරන්නේ මේ ගේම් එක. තාම ඉතින් අලුතෙන් හදපු ඉඳලා අප්ඩේට් එහෙම දාලා නැතුව ඇති. 110ට යන්න පුළුවන් උඩරින් වේගය මම හිතන්නේ. ඔව් මේ පැත්තේ කඩවල් එහෙම තියෙනවා. බස් එක ගානට ඇලවෙනවා මූද පැත්තේනේ ගාල්ලේ. මරු යාළුවනේ ඉතින් සුපිරිම ගේම් එකක් තමයි. අද අතල් දෙන්න තරම් දෙයක් සිද්ධ වෙයිද මන්දා. එතනින් එහාට මම හිතන්නේ යන්න බෑ. අපි ඉතින් එහා පැත්තට යන්න තාම. බයි කේස් එක තියෙන්නේ මේකේ අපිට තාම කිසි දෙයක් සාමාන්‍යයෙන් කරන්න බැරි එක. නැත්තම් මාරු ගේම් එකක් තියෙනවා. මේක මාරු ගේම් එකක් කියනවනම් සුපිරිම ගේම් එකක්. විදගෙන යන්න පුළුවන්. ඉතින් ලේලැන්ඩ් එකේ ස්ටියරින් වීල් එක
පේනවනේ යාළුවනේ එහා ගෙදර එක. ඉතින් අපිට එන වදයක් දෙන්නේ. අපි යන් ඉතින් කෙලින්ම ගාලු කුටුව පැත්තේ. ගාල්ල මධ්‍යම බස් නැවතුම් පොලේ ඉඳන් තමයි අපි මේ යන්නේ. ලයිට් ටිකක් දාගමු ඉතින් ගාමට. මෙතන නේද ඔව් එතන තමයි වටයක් ගහලා ඇවිල්ලා තියෙනවා කොහමද. ගැම්මට හරවලා යන් ෂෙඩ් එක තියෙනවා. ෂෙඩ් එක ලස්සනට තියෙනවා. මම හිතන්නේ මේ අර ඉසුසු ලොරිය ලේලන්ඩ් එක ඒව ඔක්කොම තියෙනවා. අපි ඉතින් සින්දුවකුත් දාගමු. ඊට කලින් මගේ බෝලේ ඔබලා මම සද්ද අඩු කරගන්න ඕනේ. නැත්තම් එන වාදයක් එනවා. හරියා. සද්ද ඒත් එඩි වගේ අප්පා. පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. සද්ද අඩු කරගන්න. වැඩිනේ බම් මේ වෙන්නේ. හරි. අපි චුට්ටක් කැමරා view එක වෙනස් කරලා මම මේ වීඩියෝ එක ඉතින් කරන්න දෙයක් නැති හින්දා ඔයාලට බෝරින් ඇති. මේ හසාද්දාගෙන යන්නේ කවුද බං? මාරු ඉතින් බස් එක අපි වැඩ ටිකක් දාලා ගමු. අඩු 110ට වඩා යන්න පුළුවන් මම හිතන්නේ. ඔව්. මේ පාර වෙන කොහෙන්ද ආවා? ඒක හැම ගේම් එකක මම හිතන්නේ මැප් එක ලෝඩ් වෙද්දී එහෙම තමයි යාළුවනේ වෙන්නේ. ඒකයි ගේම් එකේ සද්ද නම් මරු. මම හරි කැමති මේ ගේම් එකේ ඉක්මනට අප්ඩේට් එනවා නම් ඉතින් ඒ අප්ඩේට් එද්දී අනිවාර්යයෙන්ම ඔයාලට මම ඒව අරන් එන්න. මේ හැම වෙලේම එකම ප්ලේ වෙන එක හරි අවුල් නේද යාළුවනේ? ඔව් ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. නැත්නම් හැම වෙලේම එකම ප්ලේ වෙවි තියෙයි මේකේ. නැත්නම් ලස්සන ගේම් එකක්. දැන් මේකේ තව ගියා කියලා වැඩක් නැහැ. තව ගියා කියලා මේකේ වැඩක් නැහැ මම හිතනවා. ඔව් තව ගියා කියලා වැඩක් නැහැ මේකේ. අපි ඕෆ් කරලා තියමු. තව ගියා කියලා වැඩක් නැහැ මේකේ. මම හිතන්නේ බලන්න එහෙම දේවල් නැහැ. ගාලු කොටුව විතරයි තිබ්බේ. අඩු බලන්න කියලා දෙයක් නැති නෑ බං. මමනේ වරද්ද ගත්තේ. පිට කවරෙන් මනින්න හොඳ නෑ බං පොතා. තේරුම් ගත්තා මං ඒක. පොඩ්ඩක් අයින්ට ගනින් බං හෝන් එකක් ගෙව්වා. අපි ගාන්ට බස් එක නවත්ත ගමු කොහෙන් හරි. ගාල්ලා හරි ඉතින් යනවා මං වන්දනා ගමනක්. අඩෝ ස්ටෑන්ඩ් එකම තිබිලා බං. අපරාධි බං. ස්ටෑන්ඩ් එකක් තියෙද්දි ගොන් ආතලයක් ගත්තේ. අපි එහෙම්ම නවත්තමු බස් එක. මේකේ තාම ලේලන්ඩ් එක මොඩිෆයි කරගන්න බෑ අපිට. මේ ස්කින් නම් දාන්න DC ගේම්ස් එකේ වගේ. ඒකෙත් මොනරාගල අප්ඩේට් එක ආවා යාළුවනේ. ඉතින් මම ඒකත් දාන්න ගැම්මට. හරි අපි එතකන් අරක බලලෙමු. මම ඔයාලට මෙතනින් ගේම් එක නවත්තන්න. ඉතින් එතකන් අපි චුට්ටක් බලාලා එමු අර මේ මූ දුවන හැටි නාතලේ. හරි මරු. අපි මේ ගිහිල්ලා මොකක්ද අර පන්සල බලලෙමු. පන්සල මෙහෙනේ තිබියව අර තියෙන්නේ. චුට්ටක් ඉක්මනට යනවා. අර DC ගේම් එකේ වගේ මේකේ අර හෙන්න අවුල් නෑ. අර මනුස්සයව එක්කන් යන්න ගොඩක් වෙලා යන්නෙත් නෑ. බස් එක මැද්දට පැනලා බලමු. යට කරගෙන යයිද? ඔව්. අඩු පොඩ්ඩක් හිටා. බස් එක උඩ ගියා නේද? අපි පොඩ්ඩක් ආයෙ පාරක් try කරලා බලමු. ලෝරියට මොකක් වෙයිද? අඩු මරු බං ඒක. මම හිතන්නේ මේ කවුද? හර්කියුලිස්ගේ මල්ලිගේ පුතාද කොහෙද? ඔව් වෙන්නේ නැති. නැත්තම් මූ හැප්පිච්ච එක මාර බස් එක දෙතරලා ගියානේ බං. සිරාවටම
අඩෝ ගාල්ලේ මම හිතන්නේ මෙහෙම ඇතුළට එන්න පුළුවන් චෛත්‍යයක් නෑ බා මේ කළුතරද කොයිද තියෙන්නේ මම හිතන්නේ මෙයාලා ගොඩක් වරද්දගෙන තියෙනවා කමන්නේ අපිට මොකද අපි පඩි පෙළ නැගලා යන්කු උඩට නගිමු සාදු 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 වැටියන්කු පුළුවන් නේ එතනින් වැටෙන්නේ කළුතර තමයි බං මේ ගාල්ලේ ඉඳන් කළුතරට ආවද මෙච්චර ඉක්මනට ගාල්ල මැදම බැස්නතුන් පොලේ ඉඳන් ඔන්න කළුතරට ආවා අර එහෙනම් මැප් එක ලෝඩ් වෙන්නේ නැත්තේ මේක මචං ඔව් මැප් එක ලෝඩ් වෙන්නේ නැති ඉතින් මේක අපි ඊළඟට කොළඹ එකටත් ගිහිල්ලාම බලමු කොළඹත් මොනවා තියෙයිද දන්නේ ඉතින් මම මේ 3 in 1 වීඩියෝ එකක් මේක මම ඔයාලට මේ නගර තුනේ මේව ඔන්න එකම දවසේ අරන් අවිල්ලා තියනවාද ඉතින් මේවා වෙන කාගෙන්වත් හම්බ වෙන්නේ නැහැ ඔයාලට one and only double S gamers විතරයි මේවා දෙන්නේ ඉතින් ඒකයි ඔයාලට කියන්නේ හැමදාම double S gamers එක්ක රැඳිලා ඉන්න හැමදාම ඉතින් ඔයාලගේ යහපත වෙනුවෙන් මම හැමදාම ගේම් එකක රිවිව් එකක් දෙනවා හොඳයි නම් හොඳයි කියනවා බම හොඳ නැත්නම් හොඳ නැහැ කියනවා ඒකයි මචං අපි තියෙන හොඳකම ඉතින් මේකේ මේ යන් දැන් අපි මොකද්ද බං වෙනදට ඔයිට වඩා වේගෙන් කියන්නේ යන් ඉක්මනට අඩෝ මේ අර මගේ ඇඟේ හැප්පිලා පෙරලිච්ච ලොරිය නේද අපි මේ වෑන් එකත් පෙරලමු ඉඳ තෝත් පෙරලිය අඩෝ ඒක නෑ බා අර ලොරිය හැප්පෙමු ගැම්මට ලොරිය හැප්පුණා ලොරියක් ගියා බස් එකත් ගියා දැක්කනේ මචං අඩෝ සිරාවටම අන්න යනවා යකෝ බස් එක ගියා නේන්නම් බස් එක ගියා යාළුවනේ ඉතින් ආයි සුපිරි යෑමක් ගියේ විසික් කරලා දැම්මා එතකොට මගේ බස් එකට හැම වෙන්නේ නැද්ද අඩෝ ඒකත් යනවා බං ඕයි තාප්පේ නම් අනින්න එපා සිරාවට මැන්න නේද තාප්පේ අඩෝ මම හිතලා නෙමෙයි මචං හැප්පුණේ මේ වගේ ශක්තිය අපිට තියෙනවා නම් දනි ඔය බස් කාර්යයන්ට කරන එක මේක අර එකම සින්දුව ප්ලේ වෙච්ච ඉඳන් මම යාළුවනේ මම සින්දුව දැම්මේ නැත්තේ ඕන්න මේක අපිට පුළුවන් ගිහලා සින්දුව වෙනස් කරන්න එච්චර වෙලා යන්න මට කම්මැලි ඉතින් අපි එතකන් අඩෝ මේ අර මම පෙරලා බස් එක නේද සෝරි අංකල් හිතලා නෙමෙයි වරද කරේ සද්ද වැඩි කරගන්න නැත්නම් ආතල් එක නෑ මචං ගේම් එකේ පොඩ්ඩයි හැසාඩ් මම වැටෙනවා බා මේ ගේම් එක මරු මම නම් හරියම කැමති ප්‍රයිවට්ලි මේ ගේම් එකට ඕන පැත්තකින් යන්න පුළුවන් සුපිරි හෝන්ට් එකකුත් තියෙනවා අපි කොළඹ පැත්තට මම හිතන්නේ මේ යන්නේ එකපාරටම අපි හෑන්ඩ් බ්‍රේක් ඇදලා බලමු මොකක්ද වෙන්නේ කියලා මුකුත් වෙන්නේ නැහැ බං ඩ්‍රයිවිං කරන්නත් හරි ලේසි මේක සුපුදුම සෙන්සිටිවිටි මේ එකක් තියෙනවා ගැම්මට මරු පාර කෙලින්නේ දෝ කෙලින් කිව්වට කෙලින්ම නෙමෙයි පොඩ්ඩක් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අයියා අපි ලයිට් ඔෆ් කරේ ලයිට් දාමු මචං ලයිට් දැම්මේ නැත්නම් ආතල් එක නෑ බං මේ ගේම් වල ඉතින් දන්නවනේ හොරණ කොළඹ ඔන්න ඉතින් කොළඹට ආව මම හිතන්නේ ඔව් මේ කොළඹ තමයි මේ ලෝඩ් උනේ ඉතින් නගර තුනම එකපාර කවර් කරා ideal.lk තමයි ඉතින් ගේම් එකේ ප්‍රොඩියුසර් අඩ මෙතන කාර් එකක් තිබ්බම මම ඒක මම හිතන්නේ මොකක් හරි වෙලා ඒකට ඔව් බං අඩ මම හප්පලත් බැලුවේ බං මේ බස් එක ගාන්ට හැප්පෙනවද කියලා බස් එක ගාන්ට හැප්පෙනවා තාම හැබැයි අර ඩැමේජ් එහෙම වෙන විදිහට හදලා නැහැ මෙයාලට එච්චර දෙයක් කරගන්න හම්බ වෙලා නැහැ තාම මම හිතන්නේ මෙතනින් ගියාට පස්සේ ආයි ගාල්ලටමත් දන්නේ නැහැ නේද යන්නේ ගාල්ලට ගියාට පස්සේ තව තැනකට තිබ්බද මන් දන්නේ මට මතක නෑනේ මේ තියෙන ඉතින් නෙළුම් කුළුණ අඩෝ නෙළුම් කුළුණ නේ මචං මේ දාලා බලමුද ඇතුළට
හැප්පෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේක පදින්න ලේසි වුණාට දන්නවනේ ඉතින් පදින්න ලේසි වුණාට පදින්න පුළුවන් එක්කෙනෙක් බෑ පදින්න. අපි නෙළුම් කුල්න වටේ ගිහලා බලමු. වටේ යෑම. දාපන් ලයිට් කුණුහක් පහගන්න නැතුව. මේකත් ඔන් කරගමු. මේකත් දාගමු. නෙළුම් කුල්න මම හිතන්නේ බලන්න විතරයි ඇතුළේම තහන. ඔව් එහෙම සීන් නැත්තම් අපිට මොකෝ ඉතින් අපි දාගමු පාරට. රියලිස්ටික් ග්‍රැෆික්ස් යාළුවනේ පාර එහෙම සුපිරි ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මේ ගේම් වලට මේ ළමයි ආස වෙන්නේ ඒකයි. ළමයි විතර නෙමෙයි කොල්ලෝ එහෙම ආස වෙන්නේ ඒකයි. මොකක් හරි හැප්පෙන්න තියනවද නෑනේ එහෙනම් නෑ. එහෙනම් එච්චරයි. මචං මම තා චුට්ටක් ඉස්සරහට ගිහලා මේ ඔයාලට අර මම පෙන්නන්න කිව්ව දේ පෙන්නන්න. ඉතින් මෙහෙන් කොහෙටද දන්නේ පොඩ්ඩක් ඉන්න. අපි මෙහෙටත් චුට්ටක් ගිහිල්ලා බලමු. ආයි නෙළුම් කුල්නට මෙයයි දන්නේ. එක එක පාරවල් තියෙනවා. යනවනම් ඕන තරම් පාරවල් තියෙනවා යාළුවනේ. හැබැයි මට වෙලාව නැති එකයි තියෙන්නේ. අපි කමන්නේ අපි අංග චුට්ට. දැන් මෙන්න ලස්සනට වංගු ටික හලවගමු. අඩෝ කොළඹක තියනවද බං වැව්? කොළඹ වැවුත් තියනවා බං. සිරාවට මේ නිකම් පාරක්ද මන්ද? මොකද්ද? අදීශනිය මරු ඈ. අදීශගේ බංගලෝ එකක් තිබ්බ එතන. Did you see that? හරි එතනින් හැට යන්න allow කරන්නේ. ඉතින් ඒ කියන්නේ ඒවා මම හිතන්නේ අප්ඩේට් එකෙන් පස්සේ තමයි අදීශක නිවස ගාවින් එහා පැත්තට තමයි යන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් ගිහින් බලමු අදීශක නිවස ගාවින් එහා පැත්තට. හොඳයිද කියලා. අදීශක නිවස ඇතුළට යන්න බෑ මම හිතන්නේ. ගහලා තිබ්බට. ලොකු බැනර් එකක් ගහලා තියෙනවා. ගෙදර නම් නැහැ පේන්නේ. අදීශ නිවස කියලානේ ගහලා තිබ්බේ. ඒකයි මම එහෙම කිව්වේ. දැන් මේකේ කැලෙන් දාලා යන්න බෑද? මෙහෙම මේ අවුලන්නේ නැත්තම් පාර ගොඩක් වෙලා යන්න වෙනවා මට. ඒකයි සීන් එක එපා වෙන. මේක යාළුවනේ නියපොත්තෙන් උනත් මරු. නියපොත්තෙන් උනත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගේම් එකේ ඒ තරම් සෙන්සිටිව්. හැබැයි නියපොත්තෙන් නම් මේ කරන්න යන්න එපා. ඔයාලට ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කෙරෙහි තියෙන අවසාන බලාපොරොත්තුවත් ඕකෙන් නැති කරගන්න පුළුවන්. මම කිව්වා කියලා කරන්න එපා ඒවා ඉතින්. මම කිව්වේ ගේම් එකේ සෙන්සිටිවිටි එක ගන්න පොඩි ආතල් එකක් දුන්නේ ඔයාලට. ඒකයි. නැතුව වෙන දෙයකට නෙමෙයි. මං ඔයාලේ හැමෝටම එක විදිහට සලකන හින්දා අවුලන්නේ. අපි පොඩ්ඩක් කෙලින් ගිහින් බලමු. මම හිතන කොළඹ මුහුදු වෙරළ මම හිතන්නේ. මාරු යාළුවනේ මේක. කෙලින් පාරක් තියෙනවා. අර වගේ පාර ඉවර වෙයිද දන්නේ. අවුලනේ අපි මෙහෙට යන්න. වැඩිම විශ්වාස මට මේ පැත්ත. විසිල් එකත් මාරු බස් එකේ. මේ දවස්වල තෙල් හරි නෑනේ යාළුවනේ. තෙල් අපිට ඕන තරම් ගන්න නෑ මම හිතන්නේ දැන්. අර ඊශ්‍රායලයේ කොහෙදයි ගහ ගන්නවනේ. උන් ගහ ගන්නකොට ඉතින් අපිට තමයි කරුමේ. අංකල් ඔය ලොරි කාර්යය ගනින්නෝද? ගනින් බං මෙච්චර හෝන් ගහනකම් ඉන්න එපා. ඉතින් කියනකම් ඉන්න ඕනේ අම්මට අහු. මොකක්ද යකෝ ඌය කරගත්තේ? ගොබ්බ හැත්ත මොනාද බං උඹලා කරගත්තේ? ෂී බලහන් උඹලා හින්දා මට යන්නත් නෑ බස් එක. දාගන්න බෑ. ඉතින් මොනා කරන්න දෙන්නේ? අර පැත්තෙන් ගිහලා අපි කැලින් එමු. ඒක ආත. මෙතන මේ ගස් වල තාම හැප්පෙන්නේ නෑ. පොඩි පැලනේ මචං.
අඩු ඊ මොකද්ද මචං එතන තිබ්බේ අඩු සිරාවට මෙතන මොකද්ද තිබුණා මචං දැන් බලමු කැලෙන්ඩා ගන්න විදිහක් තියනවාද කියලා කුමාරි ස්ටෑන්ඩ් එකට යන්නයි මට ඕනේ හරි ලෝරි කාර්යය පොඩි ගැප් එකක් දීලා තිනවා thank you අංකල් පොඩ්ඩක් හැබැයි ගෑවුනාට නම් ගණන් ගන්න එපා ගෑවුනාට නම් ගණන් ගන්න එපා මගේ ඩ්‍රයිවිං එච්චර හොඳ නෑ තොපි තමයි ඉතින් මෙතන මගුල් වෙඩිමක් කරනවනේ උඹලා ඉතින් මොකද්ද මම මේ ඉන්නේ ඇත්තට what nonsense දෙය ආරෝණ පැත්තට නෙමෙයි යන්නේ හරි ඉතින් ඔන්න කැලේට දාලා කොහොම හරි මගේ ආසාව මං ඉෂ්ට කරගත්තා ඔන්න එහෙනම් මම කොහොම හරි ස්ටෑන්ඩ් එකටත් ආවා එහෙනම් ගැම්මට ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා අපි නවත්තලා මම ඔයාලට පෙන්නනවා කිව්ව දේ පෙන්නලා ඉමු අනිත් ගේම් වල බස් එකට නගින හැටි මම ඔයාලට පෙන්නුවේ නෑ මොකද ඒකේ නගින්න විදිහක් තිබෙන්නේ නැහැ ඉතින් මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ කොහොමද බස් එකේ ඇතුළට නගින්නේ කියලා මේ විදිහට එක ගාවට ගියා නේ ජම්පින් බටන් එක ඇතුළට ගිහිල්ලා ඔන්න එබ්බුවා අන්න මචං ඔන්න පඩියක් නැග්ග හරියට හරි තව ටිකක් නැග්ග ඔන්න තව ටිකක් බැස්සාම ඔන්න මචං බස් එක ඇතුළේ මෙතන තියෙන දම් රජින වගේ ඉතින් සීට් තියනවා ගහලා ඇතුළේ ෆෑන් තියනවා ඩීජේ තියනවා ඉතින් මෙතන ඩිස්කෝ ලයිට් එහෙම සීරම තියෙනවා යාළුවනේ ඒ පාර මම what මොකද්ද බං ඊ උනේ ගංජා ගහලාද බං ඉන්නේ මොකක්ද ඒ කරේ කවන්නේ බස් එක ඇතුළට වෙලා ඉමු අඩෝ බස් එක එනවා වගේ තේරෙනවා මගේ ළඟට පුළුවන් යට කරගෙන ඵලයන් යකෝ මමයි උඹව හැදුවේ මමයි උඹව පැද්දේ මාව යට කරගෙන යනවද කෙලෙහි ගුණ දන්නේ නැති සතා කමන්නේ යාළුවනේ ඉතින් අද මම ඔයාලට ගෙනාවේ අලුතෙන්ම ගෙනාපු ශ්‍රී ලංකාවට අලුතෙන්ම හඳුන්වන දීපු බස් ගේම් එක ඉතින් මම මේක ප්ලේ කරා වුණේ එහෙනම් ප්ලේ කරේ නෑ කියන්න එපා මම ඊළඟට අරන් ඉන්නේ මොනරාගල අප්ඩේට් එක නෑ එතකම් බලාගෙන ඉන්න මම ඩබල් එස් ගේමර්ස් එතකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න goodbye